අයිබෝන් කියලා පිළිගන්නවා IT Hub YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක. අද මම ඔයාලට කියන්නේ කොහොමද AI test එකක් human test එකක් විදිහට ලේසියෙන් හරවගන්නේ කියලා. මේක 100%ක් free ලබා දීලා තියෙන්නේ. ඔයාලට කිසිම මුදලක් අය වෙන්නේ නැහැ. මේක මම යුනිවර්සිටි ඉන්න කාලේ reports assessment ඒව සේරම හදාගත්තේ මෙන්න මේ tool එක හරහා. ඉතින් වැඩි කතා නැතුව බලමු කොහොමද AI test එකක් human test එකක් විදිහට හරවගන්නේ කියලා. මුලින්ම මම මේ සඳහා ගත්තම MyPet කියලා ChatGPT දාලා මම ගත්ත MyPet කියලා පොඩි සිම්පල් රචනාවක්. ඉතින් අපි බලමු මේ රචනාව කොහොමද human test එකක් විදිහට ගන්න කියලා. මුලින්ම මේක copy කරගමු. මම select කරලා control C කියලා ගන්න. ඊට පස්සේ මෙන්න මේ AI text converter කියන site එකට යනවා. මම description එකේ link එක දාන්නම්. ඉතින් ඔයාලට ගොඩක් පහසු වෙවි. මෙන්න මේ website එකට එන්න. මේ website එකට ඇවිල්ලා ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේවා ටිකක් යටට යන්න. යට ගියට පස්සේ මෙතන කොටුවක් තියෙනවා. Enter your content here. එතන control V කියලා press කරලා අර ටික මෙතනට paste කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේ දකුණේ පොඩි කොටුවක් තියෙනවා enter code කියලා. එතන මෙන්න මේ අංක උඩින් තියෙන අංක ගන්න ඕන. 83 103 කියලා ගහලා එක එක කෝඩ් දෙනවා එක එක වෙලාවල. දැන් මෙතන තියෙන කෝඩ් එක උන ගන්න. ඒ කියන්නේ ඊට පස්සේ මේ humanize කියන බටන් එක ගන්නවා. ඊට පස්සේ තත්පර දෙකක් තුනක් ඇතුළත ඔයාලට human test එක මෙන්න මෙහෙම වැඩි. පැටලි වුණාට පස්සේ මෙන්න මෙතන copy text කියලා බටන් එකක් එනවා. ඊට පස්සේ මේක copy කරගන්න. copy කරලා ඊට පස්සේ අපි යන්න ඕන අපි කොහෙටද අපි එක දාගන්නේ. අලුත් word එක දාගන්න මම මෙතනින්ම දාගන්න. මෙතෙන්ට දාගන්න. මෙන්න මේව මෙතන මේකේ මෙන්න මේව highlight පාටක් આવොත් අපිට පුළුවන් මෙන්න මෙතනින් select කරලා මේක මෙහෙම කරලා ඊට පස්සේ අපිට පුළුවන් මේක කළු කරලා ඇඩ් කරලා ඇඩ් කරලා ගන්න. තියුණු විදියට. ඊට පස්සේ අපිට පුළුවන් මේක ඡේදයෙන් කරන්න. හරි මේ ඡේදයෙන් කරමු. මෙන්න මේ විදියට අපිට මෙහෙම හදාගන්න පුළුවන්. දැන් මේක human test එකක් වෙලා ඉවරයි. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ report වලට assessment වලට ChatGPT හරහා ගන්න test එකක් human test එකක් විදිහට හරව ගන්න. ඉතින් මම හිතනවා ඔයාලට වැදගත් කොටසක් තමයි අද මම ගෙනාවේ. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එක්ක දිගටම රැඳිලා ඉන්න IT Hub කියන channel එක subscribe කරලා bell icon එක press කරන්න. එතකොට මම ගේන වැදගත් වීඩියෝ එකක් ඔයාලට notification එකක් විදිහට ඔයාලගේ ෆෝන් එකට ලැබෙයි. එහෙනම් හැමෝටම ජය වේවා.